කොහොමද මගේ යාළුවන්ට ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් පහුගිය වෙසක් පොය දවසේ මමයි පුතාලා දෙන්නයි මොකද කරේ කියලා මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මේ පොය දවසේ ඔයාලගේ පැත්තේ කොහොමද? දන්සල් එහෙම ගොඩක් තිබුණද? ඉතින් මෙහෙත් දන්සල් කීපයක් නම් තිබුණා. ඒ වුණාට අපි ගියේ නැහැ. මොකද ගොඩක් අවුවයි. ඉතින් පුතාලා දෙන්නත් එක්ක කරදරයිනේ ගිහින් ඉන්න. ඉතින් පොය දවසට පස්සේ දවසේ නම් තිබිච්ච දන්සල් දෙකකට අපි ගියා. ඉතින් උදේට බුද්ධ පූජාව තියාගන්නත් එක්ක මම හිතුවේ කොළ කැඳ හදලා බුද්ධ පූජාවක් තියලා ඉතින් අපිත් බිව්වා. මේක මං හදාගත්තේ කොටු කලයි මුකුණු වෙනයි දෙකම දාලා. මම කොළ කැඳ විතරක් බීලා මදි නිසා සමපෝෂ ටිකකුත් හදාගත්ත අපි තුන් දෙනාට. ඉතින් උදේට ඔන්න කොළ කැඳ බීලා අපි සමපෝෂ තමයි කෑවේ. කාලා බීලා ඉතින් ඔන්න සිංක් එකේ තිබ්බ භාජන ටිකත් මං හොදලා දැම්මා. ඇඳත් ඔන්න අස් කරලා දාගත්තා. ඔන්න දැන් යන්නේ මම සති 2-3ක් තිස්සේ හිතාගෙන ඉන්න වැඩක් කරන්න. තාරපාරේ ඉඳලා අපේ ගෙදරට එන්න මීටර් 20ක් 30ක් විතර ඇතුළට එන්න ඕනේ. ඒ පාර තියෙන්නේ අපේ ගෙදරට විතරයි හැබැයි. ඉතින් ඒ නිසා දැන් අපි තුන් දෙනාත් ඉතින් බයික් එකේමනේ ගමන් යන්නේ. එතකොට පාරේ ඉතින් අර අවට තියෙන ගස්වල කොළ එහෙම වැටුනහම පාර හරියට හැඩි වෙනවා. ඉතින් අනිත් එක හුලං කාලේනේ. එතකොට තවත් ඉතින් කොළ වැටිලා ඒවා කැත වෙලා තියෙනවා. අනිත් එක පොල් අතු වැටෙනවා. ඉතින් ওই වගේ ප්‍රශ්න ගොඩයි. ඉතින් මං ගොඩක් දවස් ඉඳන් හිතාගෙන හිටියා පාර අතු ගන්න. මොකද පුතාලා දෙන්නත් ඉතින් ඉන්නකොට මට හොඳයිනේ ඉතින්. නැත්තම් ඉතින් මම තනියෙන්මනේ ඉතින්. ඒ නිසා ඒ දෙන්නත් ඉන්න පොය දවසේ ඔන්න ඉතින් ගිහිල්ලා අතු ගන්න පටන් ගත්තා. ඉතින් අවට ගෙවල් වල නම් කවුරුත් නැහැ. මොකද ඉතින් ගොඩක් අය දන්සල් වලට ගිහිල්ලා ට්‍රිප් ගිහිල්ලා එහෙම ඇති. මං හිතන්නේ අවට නම් කවුරුත් ඉතින් නැහැ. අපි තුන් දෙනා ඉතින් නිදහසේ අතුපතු ගාලා සුද්ධ කරලා ඉතින් මිදුලට එනකොට ඔන්න බලන්නකෝ ඉතින් මිදුල ඊයේ අතු ගාපු මිදුල. ඉතින් හිතන්නවත් පුළුවන්ද? ගන්න දෙයක් නැහැ. ඔන්න ඉතින් ඒකත් අතු ගාලා දැම්මා. වැරන්ඩ එකත් අතු ගාලා දැම්මා. ඔන්න ඉතින් මේ ඉන්නේ අපේ සකී. අපේ ගෙදර ඉතින් ආරක්ෂා කරලා දෙන්නේ මෙයා තමයි. අතු ගාපු ගමන් නම් ඉතින් හරි ලස්සනට තියෙනවා. ඒ වුණාට ඉතින් ආයේ පැයක් දෙකක් යනකොට කොළ වැටිලා ආයෙත් ඉතින් ටික ටික අපිරිසිදු වෙන්න ගන්නවනේ. එහෙම තමයි ඉතින් අපේ ජීවිතේ වගේ නේද? අපිටත් ඉතින් එක ප්‍රශ්නයක් ඔන්න විසඳගත්තාම ඔන්න තව ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන ඉවර වෙනකොට ඔන්න තව ප්‍රශ්නයක් එනවා. ඒ වගේ තමයි මේවත්. ඉස්සර ඉතින් මගේ හස්බන්ඩ් ඉන්නකොට එයා තමයි මිදුර ඉතින් අතු ගාන්නේ. මං ඉතින් කියනවා මේ හැමදාම මොකටද අනේ ඔය මිදුර අතු ගාන්නේ කියලා. එතකොට ඉතින් එයා කියනවා එහෙම බෑනේ බලන්නකො ගන්න දෙයක් නැහැනේ මේ හැමතැනම රොඩු වැටිලා කියලා. ඉතින් ඒ මිදුල අතු ගන්න ගත්තට පස්සේ තමයි මට තේරුම් ගත්තේ මිදුරත් හැඩි වෙලා තියෙනකොට ගේ හැඩි වෙලා තියෙනකොට වගේ තමයි කියලා. මගේ රයිස් කුකර් එක වැඩ කරන්නේ නැහැ අනේ. ඒක මොකක් හරි වෙලා හදාගෙන ආවට පස්සේ ආයෙත් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඉතින් මම එක්ක ප්‍රෙෂර් කුකර් එකේ තියලා බත් එක උයා ගන්නවා. නැත්නම් මම මේ මුට්ටියක් අරගෙන ආවා. මුට්ටියේ තියලා දරලිපේ බත් උයා ගන්නවා. දැන් ඉතින් චුට්ටක් කරදරයි. මම එදා ග්‍රොසරි shopping ගිහිල්ලා එනකොට හාල් මැසු 250ක් අරගෙන ආවා. ඉතින් මම සාමාන්‍යයෙන් ඒ විදිහට ගෙනාපුවාම එකපාරම ඔලු ටික කඩලා සෝදලා වේලලා තියා ගන්නවා. ඉතින් වේලන්න ඇත්තටම එළියේ තියලා නම් වේලන්න බයයි. මොකද රිලව් ආවොත් එහෙම ඔක්කොම ඉවරයි. ඒ නිසා මම කරන්නේ මේ විදිහට සුද්ධ කරලා
හෝදලා ෆ්‍රීසර් එකේ දොරේ දාලා තියෙනවා චුට්ටක් කොලයක් දාලා ඒකේ අතුරලා. එතකොට දවසක් දෙකක් විතර යනකොට ඒ ටික හොඳටම වේලිලා තියෙන්නේ. මම ඊට පස්සේ ඉතින් ඒක වෙනත් භාජනයක දාලා ෆ්‍රිජ් එකේ යට කොටසින් තියාගන්නවා. ඉතින් හාල් මැස්සෝ සුද්ධ කරන්න ගත්ත වෙලේ ඉඳලා ඔන්න ඉතින් අපේ කිටියගේ කටේ ඉවරයක් නැහැ. ඉතින් හාල් මැස්සෝ ඔලු ටිකක් දෙනකන් තමයි ඔය කෑ ගහන්නේ. ඔන්න ඉතින් මං ඊට පස්සේ දවල්ට උයන්න පටන් ගත්තා. මම අද රතු වල උයලා එකට අලගෙඩියකුත් දානවා. රතු වල උයලා ඊට පස්සේ හාල් මැස්සෝ තෙල් දාලා ගොටුකොළ සම්බෝලයක් හදනවා. මං ආසම මෙනු එකක් මේක. ඔන්න ඉතින් උයන්න අවශ්‍ය කරන හැම දෙයක්ම මම ළඟින් ගෙනත් තියා ගන්නවා. එතකොට ඉතින් මට සැරෙන් සැරේට එහෙට මෙහෙට යන්න දෙයක් නැහැනේ. හැම දෙයක්ම ළඟ තියෙනවා. සුද්ධ කරලා කපලා උයන්න තමයි තියෙන්නේ. ඉතින් පොලුත් මිරිකන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මම උදේ කොළ කැඳ එක හදන වෙලේ පොල් ටිකකුත් මිරිකලා තියාගත්තා. ඉතින් ඔයාලත් මේ මං වගේ තනියම ගෙදර වැඩ කරගන්න අම්මා කෙනෙක්ද? ඉතින් හරි වෙහෙසයි නේද? ඒ වුණාට කරන්න දෙයක් නැහැ. අපිට දරුවෝ වෙනුවෙන් කොහොම හරි නැගිටලා ඉන්න වෙනවා. මගේ චූටි පුතා මට හම්බ වුණේ 2020 අගෝස්තු. ඉතින් ඒ හම්බ වෙනකොට කොරෝනා කාලේ ඉතින් අර රට ලොක්ඩවුන් කරලා තිබිච්ච නිසා මගේ අම්මටවත් එන්න උනේ නැහැ. අන්තිමට ඉතින් මටයි මගේ හස්බන්ඩ්ටයි සිද්ධ වුණා තනියෙන්ම කොහොම හරි බබා හම්බුණාට පස්සේ ආවත් බලාගෙන ගෙදර වැඩ කටයුතුත් කරගන්න. ඉතින් ගොඩාක් අමාරුවෙන් එතකොට ලොකු පුතත් ඉතින් අවුරුදු 2කමාරක විතර චූටි බබෙක්නේ. ඉතින් එයාවත් බලාගෙන ගෙදර උයන දේවලුත් කරගෙන අස්පස් කරන දේවලුත් කරගෙන ගොඩාක් අමාරුවෙන් තමයි පුතාලා දෙන්නව හදාගත්තේ. මගේ ලොකු පුතා හම්බෙලා ඉන්නකොටත් මගේ අම්මා ඇවිල්ලා මාස 1කමාරක් විතර තමයි හිටියේ. මට ඇත්තටම ඒ වෙලේ නම් අම්මා ඉන්න හැකියාව තිබුණා. ඒ වුණාට මට ඕනුනේ මම තනියෙන්ම කොහොම හරි කරගන්න. මොකද මගේ අම්මා මගේ ළඟ ඉන්නකොට මගේ හිතට එනවා මේ අම්මා කරයිනේ, අම්මා උයයිනේ එහෙම කියලා. ඉතින් මට ඒක හරි ගියේ නැහැ. මට ඕනුනේ මේ හැමදේම මම හැමදේම කියන්නේ හැමදේම කරගන්න බෑ. බබෙක් නැතුව ඉන්න කාලෙදි වගේ හැමදේම කරගන්න බෑනේ බබෙක් ලැබුණාට පස්සේ. හැබැයි මට පුළුවන් හැමදේම මං තනියම කරගන්න මට ඕන වුණා. මගේ අම්මා අද ජීවිතුන් අතර නැහැ. ඉතින් ආදරෙන් මතක් කරන මගේ අම්මා මට ඇවිල්ලා ලොකු උදව්වක් කරා. ඉතින් ලොකු පුතා හම්බ වෙලා ඉන්න වෙලේ ඉතින් ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය අම්මට. ඉතින් කොහොම වුණත් අපිට අපි මමයි මගේ හස්බන්ඩ්ුයි බබාලා දෙන්නම ඇත්තටම කිව්වොත් තනියෙන්ම තමයි හදාගත්තේ. අර සහයට එහෙම ලොකුවට කට්ටිය හිටියේ නැහැ. ටවුන් එකට ගියත් බබාව තියලා යන්න එහෙම නැහැ. අපි එක්ක අරගෙන යනවා. දැන් නම් බබාලා ටිකක් ලොකු නිසා මම දැන් හස්බන්ඩ්ුත් නැහනේ. ඉතින් එහෙම දවසට මම පුතාලා දෙන්නම ගෙට දාලා දොරවල් ලොක් කරලා කාටුන් එකක් දාලා දීලා මම යනවා ටක් ගාලා එනවා. ඉතින් ගිහිල්ලා ඒත් අර මේ ඉතින් මට තියලා යන්න තැනක් නැහැ. එහෙම මගේ අක්කා ඉන්නවා ළඟ. ඒත් ඇත්තටම අක්කට කරදර කරන්නත් බෑ. ඉතින් එයාටත් වැඩ තියෙනවානේ. ඒ නිසා ඉතින් මම නම් ගොඩාක් දේවල් මගේ ජීවිතේ මේ බැන්දට පස්සේ තනියම්ම තමයි කරගත්තේ බබාලා දෙන්නත් එක්ක. හස්බන්ඩ්ගෙනුත් ලොකු සපෝට් එකක් හම්බුණා. හැබැයි ඉතින් එයා බිස්නස් වැඩ කර ඉන්නකොට ඉතින් එයාට ගෙදරට ලොකු සපෝට් එකක් දී ගන්නත් බෑනේ. කොහොම වුණත් ඉතින් අමාරුවෙන් දැන් ගෙවාගෙන ඉතින් කාලය යනවා. ඔන්න ඉතින් කතාවෙන් කතාව මම දැන් ගොටුකොළ සම්බෝලේ හදා ගන්නත් ලෑස්ති වෙනවා. ඉතින් මට මේවා චූටියට හීනියට එහෙම ලියන්න නම් මම දන්නේ නැහැ. ඒ වුණාට ඉතින් කොහොම හරි
කන්න පුළුවන් මට්ටමට ඉතින් කපා ගන්න නම් පුළුවන්. ඔන්න ඉතින් කොහොමින් හරි මම කෑම ටික නම් හදාගත්තා. ඉතින් හරිම රසට තිබුණා කලබලයට යුවට. මොකද මේ මෙනු එක ඇත්තටම අපි තුන්දෙනාම හරි ආසම මෙනු එකක්. ඉතින් පාන්දර 2 විතර වෙනකන් මම වෙසක් කූඩුව හැදුවා. එතකොට නම් ඉතින් පුතාලා නිදි. හැබැයි ඉතින් එයාලට එතකොට මොනවටවත් සහභාගී වෙන්න වෙන්නේ නැති නිසා රැලි ටික අලවන්න මම තියලා තිබ්බා පුතාලා දෙන්නට. දැන් ඉතින් ඒ දෙන්න ඔන්න ඒ වැඩේ කරන ගමන් ඉන්නේ දැන්. ඉතින් අපි ඔන්න වෙසක් කූඩුව හදලා මමයි චූටි පුතයි ලොකු පුතයි අපි තුන්දෙනාම එකතු වෙලා කොහොම හරි වෙසක් කූඩුව එල්ලලා ඉතින් අපි ගිහිල්ලා පන්සලට ගිහිල්ලා මල් පූජා කරලා වැඳලා ඒවත් කරගෙන ඊට පස්සේ ඉතින් රෑ 8:00 විතර වෙද්දී ගෙදර ආවා. ඉතින් හස්බන්ඩ් ඉන්නකොට වගේ ලොකු ගමන් යන්න බෑනේ. ඉතින් ඔන්නෝම තමයි අපේ අද දවස ගෙවුනේ. ඉතින් එහෙනම් අද දවසට මම ඉතින් ගිහින් එන්නම්. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. channel එක subscribe කරන්න. එහෙනම් මං ගිහින් එන්නම් ආයෙත් දවසක. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.